ඕවර් 6ට 20ක් ගහලා මැච් එකක් දිනන්න බෑනේ. ඕවර් 6ට 20ක් ගහලා මේ අර කවුද කිව්වෝ ඒ ටෙස්ට් මැච් එක ගහන්නෙත් නෑනේ ඕවර් 6ට. අද දවසේ ටෙස්ට් මැච් එක ගහනෝ පළවෙනි ඕවර් 6ට 30ක් 40ක් කොහොමද? ඉතින් මං හිතන්නේ මේක ඔක්කොම අච්චාරුවක් කරගත්තා. දැන් මේ වෙලාවේ බලයි පුහුණුකරුවෝ බලයි නායකයට දාන්න බෝලේ. නායකයා බලයි පුහුණුකරුවට දාන්න බෝලේ. නැත්තම් නායකයා බලයි සමාජ මාධ්‍ය වලට බෝලේ දාන්න. නැත්තම් රජයට හරි බෝලේ දාන්න. රජයෙන් මැදිහත් වෙලා නවත්තන්න කිව්වේ. ඔය විහිළු කතා. මේවා මේ කණ්ඩායමක් ඇතුලින් එළියට එන්නේ ඕනේ නැති කතා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඒගොල්ලන් විසඳ ගන්න ඕනේ. හැබැයි කණ්ඩායමක් වදියට ප්‍රොඩක්ට් එකක් එළියට දානකොට ඔයාටයි මටයි බලන් ඉන්න පුළුවන් විදිය ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න ඕනේ. මැච් එක පෙරදුනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ඇතුලේ ජංජාලයක් කරගෙන හැමෝම අත පිහදා ගන්න ගිහිල්ලා ආයෙසරයක් මේ ක්‍රිකට් මේ ටනල් එක අස්සෙන්ම තමයි යන්නේ. වැරදිලාවත් වින්දන ලංකාවේ ක්‍රිකට් යන හැටියට අවුරුදු දෙකකට සැරයක් වර්ල්ඩ් කප් එකක් තිබ්බේ නැත්තම් මේ ක්‍රිකට් එක කොහෙන් නවතීද දන්නේ නැහැ. මොකද කොහේම යන්න දෙයි. දැන් මේ ඔයාටයි මටයි මේ පේන්නේ ක්‍රිකට් බලන ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සුන්ට මේක පේන්නේ මේ අවුරුදු දෙකට සැරයක් මේ බලදාන මිනිහනේ. මේකෙන් පස්සේ ආයෙසරයක් එන්න කියයි ඇෆ්ගනිස්තානට. ආයෙ එන්න කියයි සිම්බාබ්වෙට. එක්ක නැත්තම් බංග්ලාදේශයට හරි දෙවෙනි තුන්වෙනි තර්ඩ් ෆෝර්ත් ටීම් එකක් එන්න කියයි ඉන්දියාවෙන්. ඇවිල්ලා සීරීස් එකක් දෙන්නලා හුරේ කියලා මැච් දිනලා ආයෙ ඇදගෙන යනවා. පාලකියොත් එහෙමයි, පුහුණුකාර කණ්ඩායමත් එහෙමයි, ක්‍රීඩකයොත් එහෙමයි. ඔක්කොම ළමයි හරි කියලා යනවා. ඉතින් මේක කිසිම දෙයක් වෙලා නැහැ. මට කියන්නකො අවුරුදු 12ක් ඇතුළත ආපු සෙමි ෆයිනල් එකක් කියන්නකො. පුළුවන්ද? ආපු සෙමි ෆයිනල් එකක් කියන්න පුළුවන්ද? වර්ල්ඩ් කප් කීයක් අපි සෙල්ලම් කරලා තියෙනවද? ඒ සෙල්ලම් කරපු කිසිම ලෝක කුසලාන තරගාවලියක අපිට හැකියාවක් ලැබිලා නැහැ අවසන් පූර්ව තරගයකට එන්නට.